ආදරයෙන් පිළිගන්නවා මගේ යාළුවන්ව කුමුදුත් ෆැමිලි YouTube channel එකට ආදරයෙන්. ඉතින් ඔන්න අද මම දෙහි කිලෝ 5කින් විතර ලුණු දහි එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් ලුණු දහි එක හදාගන්න මෙන්න මෙහෙම දෙහි ගෙඩිය 4ට පළලා ඒකට ලුණු දාගන්න තමයි තියෙන්නේ. මගේ කලිනුත් ලුණු දහි වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම මේ හදන්නේ මගේ යාළුවන්ට ස්වයං රැකියාවක් විදිහට මේ විදිහට හදාගෙන තියාගෙන අලිවි කරන්න පුළුවන් අදහසක් දෙන්න. ඉතින් මේ විදිහට දෙහි වැටෙන වැඩිපුර වැටෙන කාලෙට මේ වගේ හදලා තියාගත්තම අපිට පුළුවන් අමතර ආදායමක් හොයාගන්න ගෙදරම ඉන්න අපිට. ඉතින් මේ විදිහට 4ට පලාගත්ත දෙහි ගෙඩියට කැටලුණු එකතු කරගන්න ඕනේ මේ විදිහට දෙහි ගෙඩිය පළපු තැනට. ඉතින් මේ තියෙන්නේ එදා මම දෙහි ටික අවුවේ දාගත්ත දවසම හවස. ඉතින් දවස් 5ක් 6ක් විතර තද අවුවට වේලගත්තම මෙන්න මේ පාටට හැරෙනවා. එහෙම හැරුණම මේ දෙහි ගෙඩිය ඇතුලේ තියෙන ලුණු ටික අයින් කරගන්න ඕනේ. නැත්නම් ලුණු දෙහි එක ගොඩාක් ලුණු රස වැඩි වෙන හින්දා. මේ විදිහට ලුණු ටික ගසාගෙන අයින් කරගෙන අපි ලුණු දෙහි එක හදාගමු. ඉතින් මම මැටි ඇතිලියක් අරගෙන එළියේ ලිපක හදාගත්තා ලුණු දෙහි එක ලිපේ තියාගන්න. මේ විදිහට ඇතිලියක් ලිපේ තියාගෙන දෙහි ඉස්ම ඕන දෙහි යුෂ ටිකක් ඕන වෙනවා. ඉතින් දෙහි යුෂ ප්‍රමාණයට මම ගත්තා විනාගිරි කෝප එකමාරක් විතර වගේ තියෙනවා. විනාගිරි එකටම දෙහි යුෂ එකයි විනාගිරි එකයි එකටම කෑලි මිරිස් ගම්මිරිස් කුඩු මිරිස් කුඩු එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන හොඳ සැරට හදාගන්න ඕනේ. මොකද මම කලින් හැදුවේ එකේ එහෙම අපි ගෙදර කන්න ටිකක් එච්චර සැර දාන්න නැතුවයි හදාගත්තේ. ඔය රට යන කෙනෙක්ට වගේ ගෙනියන්න පුළුවන් මේ විදිහට හොඳ සැරට හදාගත්තම ගොඩක් අය කැමතිනේ සැරට කන්න. ඉතින් මම ඒ හින්දා සැරට ටිකක් දාගත්තා. මේකටම හොඳට මේ දෙහි එක පැහෙනකොට උණු වෙනකොට අපි මේකට කොච්චි ටිකක් එකතු කරගන්න ඕනේ. ඉතින් ලුණු දෙහි එක්කලා කොච්චි එකතු කරගෙන කන්නත් ගොඩක් අය කැමතිනේ. ඒ හින්දා මෙන්න මෙහෙම කොච්චි ටිකකුත් එකතු කරගෙන ඒකටම කොච්චි අපි දෙහි යුෂයක ලිපේ තියෙනකොටම කොච්චි දාන්න එපා. මොකද තැම්බිලා පොඩි වෙලා යන හින්දා අර දෙහි දාන වෙලාවටම කොච්චි ටික එකතු කරන්න. මෙන්න තියෙනවා දැන් අපි හදාගත්ත ලුණු දෙහි එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ දෙහි යුෂ වලින් වගේම විනාගිරි වලින්. ඉතින් විනාගිරිත් මම ටිකක් එකතු කරේ. සාමාන්‍යයෙන් අපි දෙහි යුෂ බෝතලෙටනේ දාන්නේ. ඉතින් මම බෝතලෙට ටිකක් පස්සේ එකතු කරගන්නවා. මම හදාගත්ත විනාගිරි ටිකක් දාගත්තා. බෝතල් වලට අසුරවැඩිපුර දවසක් කල් තියාගන්න දකින්න කෙනෙක්ට උනත් ගොඩක් මම ආසෙ හිතෙනකුත් එකතු මේ ලුණු දෙහි බෝතලයක් ගන්න. ඒ වගේම රස බලන්න. ඉතින් මම ඒ හින්දා පොඩි ඩිසයින් එකක් දාගත්තා. පොඩි වෙනසකට මේ විදිහට හදාගත්තා. ඉතින් දකින්න කෙනෙක්ට ආසාවෙන් ගන්න ආස හිතෙන හින්දා මේ විදිහට මගේ යාළුවන්ටත් පුළුවන් පොඩි වෙනස්කමක් කරලා ඒක අපිට හදාගෙන ස්වයං රැකියාවක් විදිහට අමතර ආදායමක් ලබා ගන්න හොඳ ක්‍රමයක් කරගන්න. ඉතින් මගේ යාළුවනුත් මේ විදිහට හදලා බලලා ඒක හොඳ දෙයක්ද කොහොමද කියලා මට පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. එමනම් අද එකතු වෙන මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝටම සුබම සුබ දවසක් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ගිහිල්ලා එන්නම්. ඊළඟට ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම බුත්සන්නයි.